Hello creators, මම මනෝෂ නිර්මාල් Photoshop series එකේ 13 වෙනි එපිසෝඩ් එකත් එක්ක ඔයගොල්ලෝ මේක තලා ඉන්නේ. ඉතින් මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරමු spot healing brush tool එක ගැන. spot healing brush tool එක අපිට බලා ගන්න පුළුවන් tool bar එකේ 8 වෙනියට තියෙනවා මෙන්න මෙතන spot healing brush tool කියලා. ඉතින් මේකේ short key එක තමයි J. ඉතින් මේ මෙතන තියෙන tools ටිකෙන් වෙන්නේ අපි ගොඩක්ම portrait එකක් වගේ හදද්දි තමයි ගොඩක්ම මේ tools ටික පාවිච්චි වෙන්නේ. ඉතින් spot healing brush tool එකෙන් වෙන්නේ මේකේ අර නමේ තියෙන විදිහටම තමයි අපිට මෙන්න මේ වගේ portrait වලදී එහෙම pimples ඒ වගේම dark spot මේ වගේ දේවල් එහෙම මෙන්න මේ වගේ අයින් කරගන්න පුළුවන් spot healing brush tool එකෙන්. ඉතින් හරිම සරලයි මේක වටේ අපිට මේක fill වෙන ඒ ඔයාට අයින් කරන්න ඕනි area එක fill වෙන විදිහට මේකෙන් brush කරන්න තමයි තියෙන්නේ. healing brush tool එකේ option bar එක තමයි මේක. ඉතින් මේ option bar එකේ පළවෙනියටම තියෙනවා අපිට brush එකේ size එක hardness වගේ වෙනස් කරගන්න. ඒ වගේම අපිට මේ හැම tool එකකම canvas එක උඩ right click කරලා අපිට පුළුවන් ඒ අර එන tab එක මෙතනත් ගන්න. ඊළඟට තියෙනවා මෙතන mod කියලා. ඉතින් මෙතන තියෙන mods අපිට පාවිච්චි වෙන්නේ එක එක situation වලදී. ඉතින් මේක ඔයගොල්ලෝ try කරලා බලන්න. ඒ වගේම අපිට තියෙනවා මේකේ type එක. අපි content ඔයා fill ගැන කතා කරා. අපි මේකේ area එකක් heal කරද්දී ඒක heal වෙන්න ඕනේ content ඔයා fill විදිහටද. ඒ heal වෙනකොට එක වටේ ඒක area එක text එකක් add වෙන්න ඕනිද? ඒ වගේ දේවල් ටිකක් තමයි මෙතන කරගන්න වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මෙතන content ඔයා fill තමයි ගොඩක් පාවිච්චි වෙන්නේ. හරි එතකොට මෙතන තියෙනවා sample low layers කියලා. ඉතින් මේක ටිකක් වැදගත්. මම ඊට කලින් කතා කරා. sample low layers කියන එක ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ මේ මෙන්න මේ වගේ situation වලදී. අපි retouch එකක් එහෙම කරගෙන යද්දී අපිට මේ image එකට damage එකක් නොවි එක්කෝ මේ image එක duplicate කරගන්න ඕනේ. control J ඔබලා අපිට duplicate කරගෙන ඒ image එක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි අපිට තව ඔප්ෂන් එකක් තමයි දැන් අලුතෙන්ම මම මේ ගැන sample all layers කියන කතා කරා මීට කලින්. මේ sample all layers කියන ටික එක දාලා අපිට new layer එකක් අරගෙන ඒ layer එක මෙන්න මේ විදිහට මේ tool එකේ තියෙන effect එක මේ layer අපි දාගත්තු new layer එකට විතරක් add වෙන විදිහට මෙන්න මේ වගේ කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔය ටික තමයි spot healing brush tool එක ගැන කතා කරන්න තියෙන්නේ. මේක මේ retouching වලට විතරක් පාවිච්චි කරන tool එකක් නෙමෙයි. සමහර situation වලදී මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ episode එකෙන් අපි කතා කරේ spot healing brush tool එක ගැන. ඉතින් මේ tool එක ගොඩක්ම පාවිච්චි වෙන්නේ retouching වලදී වගේ අපිට තියෙන අර dark spot blemishes එහෙම තියෙනවා නම් ඒවා remove කරගන්න. ඒ වගේ පොඩි දේවල් වලදී අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන tool එකක්. ඉතින් ওই ටික තමයි මට මේ tool එක ගැන කතා කරන්න තියෙන්නේ. හරි. ඔයා මේ episode එකත් එක්ක ඉන්නවා නම් අනිවාර්යෙන් like කරන්න, comment කරන්න මොනවද ඔයගොල්ලෝ දැනගන්න ඕනේ සහ අඩුපාඩු තියෙනවා නම් episode එක මේ series එක ගැනම ඒ වගේම subscribe කරන්න. එහෙනම් ඊළඟ episode එකෙන් හම්බෙමු.